අපේ මූණේ තියෙන ආකර්ශනීයම අංගයක් තමයි තොල් කියන්නේ. කාන්තා පිරිමි ભેදකින් තොරව අපි හැමෝම කැමති තොල් ලස්සනට තියාගන්න. අපි කතාවටත් කියනවනේ නාදලු වගේ දෙතොල් පිහිටන්න ඕනේ කියලා. හැබැයි සමහරක් හේතු බලපානවා අපිට සමහරක් වෙලාවට උපතින්ම ලැබෙන ලස්සන තොල් ටිකක් අඳුරු පැහැවෙන්න. සමහරක් වෙලාවට අපි උපතින්ම මේ තොල් අඳුරු පැහැවෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. අපි චුට්ටක් කතා කරලා බලමු මොනවද හේතු, මොනවාද අපේ ශරීරයේ ඇතිවන විවිධ ලෙඩ රෝග වුණත් මේකට හේතු වෙන්න පුළුවන්. මොනවාද මේ තොල් කළු වෙන්න හේතු කියලා. පළවෙනි දේ තමයි ජානමය හේතු නිසා තොල් කළු වෙන්න පුළුවන්. අම්මගේ තාත්තගේ කෙනෙක්ගේ තොල් ගොඩාක් කළු වෙනවා. බබාලටත් මේ තත්ත්වය එන්න පුළුවන් ජෙනටික්ස් වලින්. ඒත් එක්කම අපේ වයසත් එක්ක තොල් කළු වෙන්න පුළුවන්. අපි වයසට යනකොට අපේ ශරීරයේ මෙලනින් නිෂ්පාදනය උත්තේජනය වෙනවා. මේ මෙලනින් නිසා තොල්වල වැඩිපුර මෙලනින් ඇති වෙනකොට අපේ තොල් කළු වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම අපේ ධූමපානයට යොමු වෙනකොට තොල් කළු වෙන්න පුළුවන්. දුම් වැටිවල තියෙනවා නිකොටින්, ටාර් වගේ දේවල්. මෙන්න මේ දේවල් තොල්වල මෙලනින් නිෂ්පාදනය උත්තේජනය කරනවා. ඒත් එක්කම නිකොටින් කියන්නේ වාසෝ කන්ස්ට්‍රික්ටර් කෙනෙක්. ඒ කියන්නේ එයාට පුළුවන් අපේ තොල්වලට ලැබෙන රුධිර ප්‍රමාණය අඩු කරන්න. එතකොට අපේ තොල්වලට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙලා තොල්වල තියෙන නිරෝගීකම අඩු වෙන්න පුළුවන්, තොල් කළු වෙන්න පුළුවන්. එතකොට කෙනෙක් එක දිගට මේ විදිහට ධූමපානය කරනකොට ඒ තියෙන අධික රස්නය නිසා අපේ තොල්වල මෙලනින් උත්තේජනය, මෙලනින් නිෂ්පාදනය වීමත් අපි තව ටිකක් උත්තේජනය කරනවා. ඒත් එකම නිතර ලිප්ස්ටික් දානකොට, ලිප්ස්ටික් එක හොඳ බ්‍රෑන්ඩ් එකකින් නෙවෙයි වෙනකොට මේ ලිප්ස්ටික් වල තියෙන විවිධ කෙමිකල්ස් වර්ගවලට අපේ ලිප්ස් ඩාර්ක් වෙන්න පුළුවන්. ඒත් එක්කම අපි ගන්න විවිධ ඖෂධ වර්ග අපේ තොල් කළු වෙන්න බලපානවා. අපි මේකට කියනවා ෆික්ස් ඩ්‍රග් ඉරප්ෂන් කියලා. මේ විදිහට විවිධ ඖෂධ වර්ග නිසා අපේ තොල් රවුමට කළු වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම අපේ තොල් අපේ ශරීරයෙන් ඩිහයිඩ්‍රේට් වෙනකොට, අපි විජලන තත්වයට පත් වෙනකොට අපේ තොල් කළු වෙන්න පුළුවන්. දැන් මෙච්චර වෙලා අපි කතා කරේ කොහොමද තොල් කළු වෙන්නේ කියලානේ. දැන් අපි බලමු තොල් කළු වෙන එක වළක්වන්න අපිට මොනවද කරන්න පුළුවන්, රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාවට අදාළ ප්‍රතිකාර ක්‍රම මොනවද කියන එක ගැන. ප්‍රධාන ප්‍රතිකාරයක් තියෙනවා කාබන් පීල් ලේසර් කියලා. මේකෙදී අපි තොල්වලට කාබන් ජෙල් එකක් ඇප්ලයි කරනවා. මේ කාබන් ජෙල් කියන්නේ ඇක්ටිවේටඩ් චාකෝල්. එයාට පුළුවන්කම තියෙනවා අපේ ලිප් එකේ බැඳිලා තියෙන විවිධ ඉම්පියුරිටිස්, අපද්‍රව්‍ය සහ වැඩිපුර තියෙන මෙලනින් අවශෝෂණය කරගන්න. එතකොට අපි ඒ උඩ අපේ මේ ලේස් එක ෆයර් කරනකොට කාබන් ජෙල් එකත් එක්ක එකතු වෙලා තියෙන ඒ අපද්‍රව්‍ය සියල්ල ලිප් එකෙන් අයින් වෙලා යනවා. එතකොට අපිට ඒ වෙලෙම සමහරක් වෙලාවලට හොඳ ලිප් එකක් බලා ගන්න පුළුවන්. සමහරක් අයට මේක සෙෂන්ස් නැත්නම් වාර කීපයකට කරන්න ඕනේ. එතකොට යාට කලින් තිබ්බ ලිප් එක ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒත් එක්කම මේ ලේස් එකට පුළුවන් ලිප් එකේ ඩර්මිස් එකේ තියෙන කොලජන් ස්ටිමියුලේට් කරන්න. මේක හේතු වෙනවා අපිට ලස්සන ටෙක්ස්චර් එකක් ලිප් එකේ ලබා ගන්න. ඒත් එක්කම අර ලිප් එකේ ප්ලම්ප් ගතිය ලස්සනට උත්තේජනය කරලා ගන්න මේ ලේස් එක අපිට උදව් කරනවා. ඒත් එක්කම තව ප්‍රතිකාරයක් තියෙනවා ලිප් බ්ලෂ් කියලා. මේ ලිප් බ්ලෂ් කියන්නේ රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාවයි කලාවයි මේ කියන දෙක එකට මිශ්‍ර වෙච්ච හරි ලස්සන ප්‍රතිකාරයක්. මේකෙදී අපිට පුළුවන් ලිප් එකට කලර් එකක් ඇඩ් කරගන්න. ඒක සමහරක් වෙලාවට ලිප්ස්ටික් දැම්ම වගේ ලස්සන කලර් එකක් වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අර නෝමල් අපිට ලිප්ස්ටික් දැම්ම කියලා හොයන්න බැරි ගානට ලස්සන ලිප් කලර් එකක් වෙන්නත් පුළුවන්. මේක අපි වාර 2කට ප්‍රධාන වශයෙන් සිදු කරනවා. අපි මුලින්ම ලිප් එක නියුට්‍රලයිස් කරනවා. ඒ කියන්නේ අපේ ලිප් එකේ තියෙන අපද්‍රව්‍ය ටික අයින් කරලා අපේ ලිප් එක නියුට්‍රල් පොසිෂන් එකකට අරගෙන එනවා. ගොඩක් වෙලාවට මේ නියුට්‍රලයිස් කරාම අපේ ලිප් එක ලා රෝස පාට වර්ණයකට තමයි නිස් වෙන්නේ. සමහරක් අය හරි කැමති මේ කලර් එකට. ඉතින් එහෙම කෙනෙක්ට පුළුවන් මේ කලර් එක දිගටම තියාගන්න. හැබැයි කාට හරි හිතනවා නම් නෑම ලිප් එකට කලර් එකක් ඇඩ් කරගන්නවා කියලා නියුට්‍රලයිසේෂන් සෙෂන් එකෙන් පස්සේ අපිට පුළුවන් ලිප් එකට අපේ ශරීරයේ වර්ණයත් එක්ක සසඳලා ඊට ගැළපෙන අදාළ වර්ණයක් ලිප් එකට ඇඩ් කරගන්න. ඉතින් ඒක නිකන් හරියට ලිප්ස්ටික් දැම්මා වගේ. එතනින් එහාට වට ලිප්ස්ටික් දාන්න ඕන වෙන්නේ නැහැ. ඉතින් මෙහෙම දාගන්න කලර් එකක් ඔයාලට 2.5 years අවුරුදු 2.5ක් වගේ කාලයක් තියාගෙන ඉන්න හැකියාව තියෙනවා. ඉතින් මේ ට්‍රීට්මන්ට්ස් දෙක තමයි ප්‍රධාන වශයෙන් අපේ වෛද්‍ය විද්‍යාත්මකව සහ රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාත්මකව අපේ ලිප් එකේ ඩාර්ක්නස් එකට කරන්න පුළුවන් ප්‍රධාන ප්‍රතිකාර. අපි චුට්ටක් ලිප් එකේ ඇනටොමි එක ගැන කතා කරලා බලමු. ලිප් එක පේන විදිහට ඔයාලට පේනවා මේ ලිප් එකේ උඩ අපර් ලිප් එකට අපි කියනවා කියුටේනියස් ලිප් කියලා. එතකොට ලිප් එක වටේ තියෙන බෝඩ් එකට කියනවා වර්මිලියන් බෝඩ් කියලා.
ලිප්ස් වලට අපි කියනවා vermilion කියලා. එතකොට කටේ කොන් දෙපැත්තට කියනවා අපි කමිෂස් කියලා. ඉතින් මේ ලිප් එකේ ඇතිවන ඕනෑම වර්ගයේ ඩාර්ක්නස් එකක්, මේ ලිප් තොල්වල මේ ඕනෑම කොටසක ඇතිවන ඩාර්ක්නස් එකක්, අඳුරු පැහැයක් අපි තොල්වල අඳුරු පැහැයක් විදිහට සලකනවා. ඉතින් සමහරක් පුරුදු තියෙනවා අපි එදිනදා ජීවිතේ කරන අපේ ලිප් එකේ මේ තියෙන කොටස් වල අඳුරු පැහැයට හේතු වෙන. අපි ඒව චුට්ටක් කතා කරමු. කොහොමද මේ වැරදි පුරුදු වලින් අයින් වෙන්නේ කියන එක ගැනත් අපි ඊළඟට කතා කරමු. දැන් අපි සමහරක් වෙලාවට දකිනවා ওই cutaneous lip කියන කොටස. ඒ කියන්නේ ලිප් එකේ උඩ කොටසේ සමහරක් ගෑනු ළමයින්ගේ හෝමෝන අසමතුලිතතාවයත් එක්ක රෝම වර්ධනය වෙනවා. එතකොට සමහරක් වෙලාවට අපි දකිනවා කාන්තාවන් මේ ගෑනු දරුවන් මේ වැවෙන රෝම ට්වීසර් එකක් පාවිච්චි කරලා වැක්ස් කරලා ත්‍රෙඩ් කරලා මේවා අයින් කරනවා. එහෙම කරනකොට අපි නොදැනුවත්වම මේ හෙයා ෆොලිකල් එක සහ සම ඩැමේජ් වීමක් සිදු වෙනවා. එතකොට මේ cutaneous lip කියන කොටසේ කළු පාට ඇති වෙන්න පුළුවන්. කළු පැහැයක් අඳුරු පැහැයක් ඇති වෙන්න පුළුවන්. මේක අපේ ලිප් එක තව චුට්ටක් ඩාර්ක් කරන්න හේතු වෙනවා. එතකොට කාට හරි මෙඩිකලි ලිප් එකේ මේ කියන කොටසේ අඳුරු පැහැයක් ඇති වෙන්නේ නැතිව මේ කියන කොටසේ තියෙන රෝම ටික අයින් කරගන්න අවශ්‍යයි නම් අපිට පුළුවන් ලේසර් හෙයාර් රිඩක්ෂන් වගේ මෙතඩ් එකකට මාරු වෙන්න. ඒත් එක්කම සමහරක් වෙලාවට අපි දකිනවා මම කලිනුත් සඳහන් කරා වගේ අපි සමහරක් වෙලාවට හිතන්නේ නැහැ අපි ගාන බ්‍රෑන්ඩ් එක මොකද්ද, අපි ගාන ලිප්ස්ටික් එකේ ක්වොලිටි එක මොකද්ද, මොනවාද මේවායි අන්තර්ගත වෙන්නේ. මෙන්න මේ කියන දේවල් ගැන හිතන්නේ නැතිව අපි ලිප් එකට ඔහේ අතට අහුවෙන ලිප්ස්ටික් එකක් පාවිච්චි කරනවා. හැබැයි මේ ලිප්ස්ටික් වල අඩංගු වෙන සමහරක් කෙමිකල්, සමහරක් ඉන්ග්‍රීඩියන්ට්ස් හේතු වෙනවා අපේ ලිප් ඩාර්ක්නස් එකට. උදාහරණයක් විදිහට කැම්ෆර්, එතකොට ලෙනොලීන්, ඒ වගේ ද්‍රව්‍ය වලට පුළුවන් අපේ ලිප් එකේ ඩාර්ක්නස් එක වැඩි කරන්න. මෙන්න මේ සංඝටක සමහරක් ලිප්ස්ටික් වර්ගවල අඩංගු වෙනවා. ඉතින් මේ අපේ හැමනේ අපේ හැමතෙම අපි නොදැනුවත්වම ආලේපන වර්ග යොදන එක එච්චරම හොඳ නැහැ. ඒ නිසා අපිට පුළුවන් අපි මොන හරි ලිප්ස්ටික් බ්‍රෑන්ඩ් එකක් ගන්නවා නම්, ලිප්ස්ටික් එකක් ගන්නවා නම් මේකේ අන්තර්ගත වෙන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද මේ කියන දේවල් පොඩ්ඩක් Google එකේ සර්ච් කරලා අපිට පුළුවන් මේක අපේ ලිප් එකේ ඇප්ලයි කරන්න. ඒත් එක්කම සමහරක් වෙලාවට අපි දකිනවා අපේ ලිප් එක ඩ්‍රයි වෙනවා කියලා අපි නිතරම ලිප් එකට කෙල දානවා. දැන් කට ඇතුලේ කෙල සාමාන්‍ය විදිහට තිබ්බට කටෙන් එළියට ආවට පස්සේ මේවා ටිකක් අපේ කටේ තියෙන, කියන්නේ තොල් වල තියෙන ජලය තව ටිකක් වාෂ්ප කරනවා. අපි මේකට කියනවා trans epidermal water loss කියලා. මේ වගේ තත්ත්වයකදී අපේ ලිප් එක තව dry වෙනවා, ලිප් එක තව කළු වෙන්න පුළුවන්. ඉතින් මේවා තමයි සාමාන්‍ය අපේ එදිනදා ජීවිතේ කරන වැරදි පුරුදු. ඉතින් අපිට මේවා වළක්වා ගන්න පුළුවන් නම් අපේ ලිප් එක dark නොවි තියාගන්න මේවා උදව් වෙනවා. ඉතින් මේ වගේ දැනටමත් ඔයාගේ ලිප් එකේ ඩාර්ක්නස් එකක් ඇවිල්ලා තියෙනවා නම්, ලිප් එක ඩාර්ක් වෙන්න පටන් අරගෙන තියෙනවා නම්, මේ වගේ ලිප් එක තොල ආශ්‍රිතව ගැටලු වලට දැන් සාර්ථක නවීන ප්‍රතිකාර තියෙනවා. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. 360 ස්කින් ක්ලිනික් එකේ වෛද්‍ය මණ්ඩලය ඔයාව නිවැරදිව පරීක්ෂා කරලා බලලා ඔයාට මොන ට්‍රීට්මන්ට් එකද, මොන ප්‍රතිකාරයද ගැලපෙන්නේ කියලා හරියටම හොයලා බලලා මේ ප්‍රතිකාරය ඔයාට කරලා දෙනවා. ඉතින් ඔයාට පුළුවන් මේ වගේ ගැටලු තියෙනවා නම් අපි වැවිලා හම්බ වෙන්න. ඉතින් ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ඔයාට පුළුවන් මේ වීඩියෝ එක ලයික් කරන්න. තවත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් අපේ YouTube channel එක subscribe කරන්නත් පුළුවන්.